Hello everyone. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ නිව්සීලන්ත වල ටීචර් කෙනෙක් වෙන්නේ කොහොමද? ඔයා මොකක්ද ෆස්ට් ස්ටෙප් එක විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට ඕන වෙන ડોකියුමන්ට්ස් ගැන අද අපි ඉක්මනටම කතා කරමු. ඉතින් ඔයා නිව්සීලන්ත ක්වොලිෆිකේෂන් ඇසෙස්මන්ට් එක කරලා නම් ඒ වගේම IELTS රික්වයර්මන්ට් එක ප්‍රෙපෙයාර් කරගෙන තියෙනවා නම් ඊට අමතරව ඔයාට ඕන වෙන සපෝටිං ડોකියුමන්ට්ස් තමයි ඔයාගේ ඩෙන්ටිටි වෙරිෆිකේෂන් එකක් කරන්න තියෙනවා. ඉතින් මේක නිව්සීලන්ත ටීචර්ස් කවුන්සිල් එකට ගිහාම ඔයාගේ රික්වයර්මන්ට්ස් යටතේ ඔයාට ගන්න පුළුවන්. මේකෙදී 2 types of identity verifications අහනවා. ඉතින් ඒ විස්තර දෙන්න ඕනේ. ඉතින් ඒක relevant parties වලින් sign කරගන්න ඕනේ. මීට අමතරව ඔයා NSED QA assessment report එක ඒ එක්කම ඔයාගේ overseas ඔයාගේ කරලා තියෙන qualifications වල certified copies ලෑස්ති කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ experience prove කරන්න පුළුවන් වෙන reference letters මෙන්න මේ වගේ දේවල් වල certified copies ලෑස්ති කරගන්න ඕනේ. මීට අමතරව ඔයාට police clearance එකක් ගන්න වෙනවා. ඉතින් මේ police clearance එකේදී ඔයා පහුගිය අවුරුදු 10 ඇතුළත වෙනින් රටක වැඩ කරලා හරි ජීවත් වෙලා හරි තියෙනවා නම් මාස 12ක කාලයක් ඇතුළත මාස 12ක වගේ ඩියුරේෂන් එකක් ඇතුළත වෙලා තියෙනවා නම් ඔයාට ඒ හැම රටකින්ම ඔයාගේ police clearance එක ගන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරන්න. මේකත් එක්කම ඇප්ලයි කරද්දී ඔයාට ඩික්ලරේෂන්ස් කීපයක්ම කරන්න වෙනවා. එකක් තමයි ඔයාගේ හෙල්ත් එක හොඳ තත්ත්වයේ තියෙන කියන ඩික්ලරේෂන් එක. ඒ වගේම ටීචින් කවුන්සිල් එකේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකට ඔයා ඒක ෆලෝ කරනවා කියන ඩික්ලරේෂන් එක. ඒ වගේම ඔන්ගෝයින් ඩෙවලොප්මන්ට් වලට කමිට් වෙනවා කියන ඩික්ලරේෂන් ඔයාට ඇප්ලයි කරද්දී දෙන්න වෙනවා. ඒ වගේම ඔයාගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් ඒ ડોකියුමන්ට්ස් උත් ලෑස්ති කරගෙන මේ ඔක්කොම ડોකියුමන්ට්ස් තියෙනකොට ඊට පස්සේ ඔයා කරන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි ඔයාට මේක ඔන්ලයින් apply කරන්න ඕන වෙන ESL login එක. ඒ කියන්නේ education sector login කියලා එකක් තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඉතින් ඒකත් website එකෙන් ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා ඒක ESL login එක හදාගෙන ඊට පස්සේ first time registration apply කරන අයට තියෙන login එකේ ගිහිල්ලා ඔයාගේ registration එක apply කරන්න. registration එක apply කරාට පස්සේ ඔයාට පුළුවන් ඒක ආවම ඔයාගේ practicing certificate එක ගන්න. ඔයාට මුලින්ම හම්බෙන්නේ provisional practicing certificate එකක්. ඉතින් මේ practicing certificate එක හම්බුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ CVs, cover letters මේ ඔක්කොම ලෑස්ති කරගෙන job hunting එකට ready වෙන්න. ඉතින් job එකක් හම්බුණාට පස්සේ ඔයාට 10,000 grant එකට යන්නත් පුළුවන්. ඉතින් මේ grant එක ගන්න එකට වෙනම eligibility criteria එකක් තියෙනවා. ඒ eligibility criteria එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. Till then you take care and bye bye.